ඔයත් උදේ හවස ෆේස් වොෂ් ගන්න කෙනෙක්ද? එහෙනම් මේ දේවල් ටික ගැන හොඳට ඔයා දැනුවත් වෙන්න ඕනේ. අපේ නිින්දේදී අපේ සමෙන් සීබම් කියලා ඔයිල් එකක් ශ්‍රාවය වෙනවා. මේක අපේ තියෙන සීබම් ග්‍රන්ථි වලින් තමයි මේ ඔයිල් එක සෙක්‍රීට් වෙන්නේ, කියන්නේ ශ්‍රාවය වෙන්නේ. මේ ඔයිල් එකෙන් අපේ සම බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා වෙනවා. ඇත්තටම කියනවා නම් ඔයාලා උදේ නිින්දෙන් අවදි වෙද්දී ඔයාලට තියෙන්නේ හෙල්ති ග්‍රෝ වෙච්ච සම. ඉතින් මේ ඔයිල් එක ඔයාලා උදේට මූණ හොදද්දී මොනවා හරි ෆේස් වොෂ් දාලා මේ මූණෙන් හොදලා ඇරපුවම ඔයාලගේ මූණ ආරක්ෂා වෙන මේ ඔයිල් එක සම්පූර්ණ මූණෙන් අයින් වෙනවා. එතකොට ගොඩක් කාබන් අංශු ඊට පස්සේ බැක්ටීරියා වර්ග ශුද්‍ර ජීවීන් මූණට ඇවිල්ලා ඔයාලගේ මූණ ඉන්ෆෙක්ෂන් ඇති කිරීමේ හැකියාව වෙනවා. ඉතින් මේ නිසා ගොඩක් පිම්පල්ස් ඇති වෙන එක, මූණ ඩ්‍රයි වෙන එක සිද්ධ වෙනවා. දවසේ අවසානයේ කියන්නේ හවස් වරුවේ ඔයාලගේ වැඩවල අවසානයේදී නිින්දට පෙර ෆේස් වොෂ් එකක් දාලා මූණ හොදන්න කියලා. මොකද දවස් 30 ඕගොල්ලෝ වැඩ කරද්දී මූණ හැම වෙහෙසටපත් වෙනවා. ඊට පස්සේ ඒ වගේම කුණු දූවිලි ශුද්‍ර ජීවීන් ඇතුල් වෙනවා. මේවා ක්ලීන් කරලා ඔයාලා සම කිරිසිදු සමක් එක්ක නින්දට ගියොත් ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න, ග්‍රෝ කරගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් දවසට එකපාරක් ෆේස් වොෂ් දාලා මූණ පිරිසිදු කරපුවම හොඳටම ඇති. උදේට ඔයාලා අවදි වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපි මූණ සෝදනවානේ. මූණ සෝදද්දී ෆේස් වොෂ් මොනවත් හබන්වත් ෆේස් වොෂ් අත් මොනවත් පාවිච්චි කරන්නේ නැතුව නිකන් සාමාන්‍ය වතුරෙන් විතරක් මූණ හොදන්නේ. ඉතින් ඔයාලට දවසට එකපාරක් මෙන්න මේ විදිහට එකපාරක් ෆේස් වොෂ් දාලා මූණ සේදුවම නැචරල් ග්ලෝ එකක් ඔයාලට දවස් කිහිපයක් යද්දී හොඳින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අයිඩියාස් ටික තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ.